මේ මයන්න රයන්න මූර්තද නයන්න අකුරු හතර මොකක්ද කියලා බැලිය යුතුයි. ඒකේ අර්ථයක් නැති වෙන්නේ. ඒක තිබිලා තියෙන නිර්වාණය වහන්න වෙන්නේ. අදාහගන්නේ කියලා කියන. ඒ අකුරු හතර තිබිලා තියෙන නිවන වහන්න. නිවන වහලා තියෙන්නේ ඒ අකුරු හතරෙන් වෙනවා. ඒ අකුරු හතරට මිනිස්සු ඔක්කොම බය වෙලායි. එතෙන්ට විසඳුමක් නෑ. හැම දෙයකටම විසඳුම් අපි දන්නවා කියාගෙන මීහරක් වගේ ඔක්කොම ගිහලා අතට වැටෙන. එතෙන්දි ගැස්සුණා. ඊපස්සේ ආපහු වැටෙනවා. කොහට? නිරයට වැටෙනවා. හීන ලෝකෙට වැටෙනවා. ඊට පස්සේ ආපහු බුදුරු වරක අරුන් ටික කොට ගන්න. ආපහු බෝසත්වරු වරකෝ ඇනගස්සෝ ගන්න ගූගස්සෝ ගන්න. මෙහෙන් ඉවර කරගෙන ඵලයව කියලා කියන සියලු දෙනාට. මරණය කියන අකුරු හතර දිය අකුරු හතරක් වේ. දැකලා නැගිටපු කෙනෙක් කිව්වේ නෑ ඒක මොකද්ද කි. ඒ වුණාට මං කියනවා වේ. ගත දෙක ස්කන්ධ තියෙන. ධාතු තියෙන. කෙලස් තියෙන. එකෙකුට ගත දෙකක් තියෙන. එක්කෙනෙකුට ගත දෙකක් තියෙන. ඒකේ ස්කන්ධ තියෙන. ධාතු තියෙන. කෙලස් තියෙන. කෙලස් සසර වෙන. කෙලස් ඉතුරු වෙලා තියෙන්නේ මයන්න රයන්න මූර්තද නයන්න යයන්න කියන අකුරු හතරට මෙහා පැත්තෙන් වෙන. කෙලස් ඉවර කරගන්න විශ්ව දොරටුව විවෘත කරන. විශ්ව දොරටුව මරණේ දොර වෙන්නේ. විවෘත කරන්න රහසිගත වෙන්නේ. කෙලින් විවෘත කරන්න බැරි වෙනවා. විවෘත කරේ රහසිගත වෙනවා. මාර්යා දන්නෙත් නැහැ. මෙච්චර කාලයක් එයා හිතාගෙන හිටියේ මයන්න රයන්න මූර්තද නයන්න යන්න කියන අකුරු හතරට විතරයි මුම්බයි හරි. එදගෙන යන්න පුළුවන්. මැරෙනකම්. ගොඩක් දේවල් කොරෝලා අර නිරය ඇතුළට දාලා ඒක පුරවන්න පුළුවන්. වසවර්ති මාරයට ලේසි නිරය මහ පොළොව උඩට ගෙනාවන් පස්සේ. මිනිසුන්ගේ ආකල්ප සම්පූර්ණයෙන්ම පිරිහුණු ආකල්ප බවට පත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මරණය කියන අකුරු හතරට බය වුණොත් එහෙම. මරණය කියන අකුරු හතරට බය වුණොත් උන්ගේ ආකල්ප සම්පූර්ණයෙන්ම පිරිහෙනවයි කියලා කියනවා. ඇස පිරිහෙනවා, නාසය පිරිහෙනවා, කන පිරිහෙනවා, ශරීරය පිරිහෙනවා, ස්පර්ශයක් හරියට දැනෙන්නේ නැතුව යනවා, රසක් හරියට දැනෙන්නේ නැතුව යනවා. පෙර රස මුල් රස හොයාගන්න බැරි වෙනවා. පෙර දැක්ම මුල් දැක්ම හොයාගන්න බැරි වෙනවා. පෙර ශ්‍රවණය මුල් ශ්‍රවණය හොයාගන්න බැරි වෙනවා. මුල හොයාගන්න බැරි වෙනවා. ඒ වුණාට කට්ටිය ගමන් කරන්නෙම මේ මුල අමතක කරන්න එපා කි. මිනිසුන්ට මුල හොයාගන්න බැරුව තියෙනවා. ඉපදුන ගමන් මේ ස්වභාව సౌందර්යය එකට දැක්කවි. ඉපදුන ගමන් මේ ස්වභාව సౌందර්යය එකට ඇහුවෝවි. නම කියලා එකක් දාගත්තාන් පස්සේ මම හැදුන වෙනවා. ඊට පස්සේ මගේ කොටස් හැදුන වෙනවා. දැන් තියෙන්නේ එකක් නොවෙනවා අසංඛ්‍යාතයක් වෙනවා. ගණන් කොල්ල අවසන් කරන්න බැරි වචන සමුදායක් මේ වෙනකොට කට්ටියන්ගේ ඇතුළේ ඇති කියලා කියන. ඒ සියලුම නාම සතුන් ආකාරයට මේ වෙනකොට තමන්ගේ ඇතුලේ සැරිසරන ඕයි. ද්වේෂයට ප්‍රධානියෙක්කි. රාගයට ප්‍රධානියෙක්කි. තණ්හාවට ප්‍රධානියෙක්කි. මේ ඔක්කොටම හේතුපාදක වෙලා තියෙන්නේ මම කියන අකුරු දෙකේ තුල තියෙනා වූ මෝහය වෙයි. මම සංඛ්‍යාතයට අයිති එකක් වෙයි. මට පහින්න පුළුවන් වෙන්නේ එකට වෙයි. ඒ මගේ ටීවී එකයි කැසට් එකයි දෙකම හොරු ගත්තයි කියලා එකට කියපන් කිව්වට බෑ. කියා ගන්න බෑ. ඌ කියනවලු දෙකක්. එතකොට මට සමානයි මගේ නම් සමුදායත් එක ආකාරයට ඕන පැහැදිලි කරන්න. දෙකක් එකට පැහැදිලි කරගන්න බෑ. මේ දෙකක් එකට පැහැදිලි කරන ධර්මතාවය කියලා දෙන්න බුදුරුව ආවන් පස්සේ සමස්තයම එකක් වෙලා යන. පේන සමස්තය එකක් වෙලා යන. ඇහෙන සමස්තය එකක් වෙලා යන. බෙදන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා. දැක්ම බෙදන්නේ නැති වෙන. දැක්ම බෙදපු නිසායි ඔය
ඔක්කොම වෙලා තියෙන්නේ. ශ්‍රවණය බෙදපු නිසා ඒ ඔක්කොම වෙලා තියෙන්නේ. දැනට වෙච්ච දේවල් සියලු දෙනාට. වැරදිලා තියෙනවා නම් දැක්ම බෙදලා තියෙන ශ්‍රවණය බෙදලා තියෙන. බෙදන්නේ නැතුව ශ්‍රවණය කරා නම් අදටත් උඹලා පුංචවුන් වගේ හැමෝගෙම උම් අරගෙන ඉන්න જાතියක් වෙනවා. පුංචවුන් බෙදන්නේ නැති වෙනවා. උන් දැක්ම බෙදන්නෙත් නැති වෙනවා. උන්ගේ ශ්‍රවණය බෙදන්නෙත් නැති වෙනවා. සමහරක් වෙලාවට 7-8 පාරක් කතා කරන්න වෙනවා. ඌට ඕන වැඩේ කරලා අපේ දිහා බලනවා වෙනවා. අන්න ශ්‍රවණය බෙදන්නේ නැති කට්ටිය වෙනවා. සීල සම්පන්න ගුණ සම්පන්න කට්ටිය පොඩි දරුවෝ. මහා උන්ගේ ගාව ඇති සීලයක් නැතේ කියලා කිය. උන් බෙදනව වෙනවා. ඉතින් මහා උන්ටත් අසුචි කකා ඉන්න වෙලාවේ බිස්කට් උඩින් වීසි කරනව වෙනවා. බීම වැටිලා කෑවොත් ඒක අසුචි තැවර වෙනවා. උඩ පැනලා කෑවොත් අන්න ඒවයි අර බෙදන්නේ නැති කතාව තියෙන. නොබෙදෙන කතාව තියෙන. ඉවල්ලලා කෑවොත් අන්න බෙදලා කෑව වෙයි. බෙදන්නේ නැතුව ශ්‍රවණය කරොත් අන්න උඩ පැනලා කෑව වෙයි. අසුචි කොටුවට වැටෙන්න කලින් ගත යුතු වෙනවා. බුද්ධවරුන්ගේ වචන අසුචි කොටුවට වැටෙන්න කලින් ගත යුතු වෙනවා. ඔය ඇතුළ කියලා කියන්නේ අසුචි කොටුවක් වෙනවා. ඕකේ බෙදන්න හරිද කියලා බලන්න. ගොඩක් කට්ටිය විවේචනය කරන එක හරි නෑ. ඒ සැර වැඩි එක. අවලෝකිතේ සැර වෙන මුලින්. ඒ නුඹලාගේ අභ්‍යන්තරය තුල ඉන්න සත්‍යයන්ට කතා කරන කෙනෙක් වෙන්න. අවලෝකිතේශ්වර කියලා. අවලෝකිතේශ්වරට මිනිසුන් නෙවෙයි පේන්නේ අභ්‍යන්තරය තුල ඉන්න ණයිත ගණන් සත්‍යය වෙයි. සබහලෝකයේ ඇතුලේ හිර වෙලා ඉන්න සත්‍යය පේනවා. ඕකේ පතුලේ බුද්ධ බීජය තියෙනවයි කියලා කියනවා. ඕකේ පතුලේ අවලෝකිතේශ්වර කෙනෙක් ඉන්න හිර වෙලායි. ඒකයි එළියට ගන්න කතා කරනව වෙනව මේ අවලෝකිතේශ්වර. තමුන්ලගේ අභ්‍යන්තරය තුලත් ඉන්නවයි කියලා කියනවා. බෙදන්නේ නැති කෙනෙක්. දැක්ම බෙදන්නෙත් නෑ ශ්‍රවණය බෙදන්නෙත් නෑ. ඔහෙ ගලන්න දෙන්න. එතකොට සියල්ල ඇහෙන්න ගන්න. සියල්ල පේන්න ගන්න. සියල්ල තේරෙන්න ගන්න. තමන්ගේ හිටපු භූමිය මාරු වෙලා සුන්දර භූමියකට සියලු දෙනා සැපත් වෙනවා. අවලෝකිතේශ්වර ස්වරාකාරයට ධර්මය පිට කරනකොට ශ්‍රාවක පිරිස් නිර්මාණය වෙනවා. නිර්මාණය වෙන්න කලින් කියනවා මා හට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැහැ කිය. ශ්‍රාවක පිරිස් නිර්මාණය වෙන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් වහන්සේලාට පමණක් කිය. නැත්තම් මට වසවර්ති මාරයත් එක්ක යුද වදින්න වෙයි. ඒකත් මාත් එක්ක එකට වැඩට බැහැ කෙනෙක් වෙන්න. ශ්‍රාවක පිරිසක් ඇදුනොත් යුද වදින්න වෙයි. හෙන්ඩුව 180 වෙයි. මේකේ මගුල්ලැත්තු කියලා අග්‍ර ශ්‍රාවක වෙන්න කට්ටිය එනවා. මගුල්ලැත්තු මම අරකින් අග්‍රයි මම මේකෙන් අග්‍රයි කියාගෙන කට්ටිය එනවා නමුත් තිරසන්නු වෙන්න. ඇත්තු කියලා කියන්නේ තිරසන්නු වෙන්න. ඇතින්නේ කරේ මේ ඤක් ගාපු ගමන් අර මගුල්කම පැත්තකට දාලා රජාගේ හෙන්ඩුව ගොපල්ලගේ හෙන්ඩුව අමතක කළා වසවර්ති මාරයා බිම දාලා උන් කැලෑවදින්. ඒකින්ද අග්‍ර ශ්‍රාවකලා සම්බුදුවරුන්ට බිහි වෙන්නේ නැහැ කියලා කියනවා. වසවර්ති මාරයෙන් දඬුවම් විඳින්න වෙන්නේ. ලෝකෙටත් එක්ක. ධර්මදරටුව අවලෝකිතේශ්වර සමස්ත ලෝකෙට මේක ආකාරව විහිදිය යුතු වෙයි. ඒකේ උස් පහත් ભેදයක් නැති වෙයි. සමස්ත ලෝකෙටම එකදු ඥානයක් නැති වෙනවා. නමුත් ඥාන ශ්‍රේණි පවතින. ඥාන ශ්‍රේණි පවතින.